මැතිව් 7:24 ඉඳන් යේසුස් වහන්සේ අත්තිවාරම් දෙකක් ගැන කතා කරනවා. යේසුස් වහන්සේ කියනවා ඒහින් යමෙක් මාගේ මේ වචන අසා ඒවා පිළිපදීද ඔහු පර්වතයේ පිට තමාගේ ගේ සාදාගත් නුවණැති මිනිසෙකුට සමාන කරනු ලබන්නේය. වැසි වැස ජලය ගලා හුළඟ ඒ ගෙට ගැසුවේය. ඒ පර්වතයේ පිට පිහිටා තිබුණු බැවින් නොවැටුනේය. යමෙක් මාගේ මේ වචන අසා ඒවා පිළි නොපදීද ඔහු වැලි මතෙහි තමාගේ ගේ සාදාගත් නුවණැති මිනිසෙකුට සමාන කරනු ලබන්නේය. වැසි වැස ජලය ගලා හුළඟ ඒ ගෙට ගැසුවේය. ඒක වැටුනේය. එහි වැටීමද බලවත් විය. යේසුස් වහන්සේ මේ අත්තිවාරම් දෙකෙන් අපිට පෙන්වන්න යන්නේ අපි ජීවිතේ හදාගෙන තියෙන්නේ මොනවා මතද කියන එකයි. දෙවියන් වහන්සේගේ වචනය තුළ අපේ ජීවිත හදාගත්තා නම් හරියට අර පර්වතයේ ශක්තිමත්ම ගේ තිබුණා වගේ අපේ ජීවිතයත් වෙන්න යනවා. යෝෂුවා 1:8 කියනවා මේ ව්‍යවස්ථා පොත නුඹේ මුඛයෙන් පහ නොවේවා. එහි ලියා තිබෙන සියල්ල කරන්ට බලා ගන්න පිණිස රෑ දවල් ඒ ගැන මෙනෙහි කරන්න. එවිට නුඹේ මාර්ගය සඵල වී නුඹට සුභ සිද්ධ වන්නේය. ඒ වගේම තමයි දෙවියන් වහන්සේගේ වචනය තුල ජීවිතය ගොඩ නගාගත්තේ නැත්නම් අපේ ජීවිතවල වලට කුමක් සිදු වෙනවද කියන එක වචනයේම සඳහන් කරනවා. හරියට වැලි මත හදපු ගේ වගේ ඉක්මනින්ම විනාශයටපත් වෙනවා. හොසියා 4:6 කියනවා මගේ සෙනග දැනගැම්ම නැතිකමෙන් නාස්ති වී සිටිති. නුඹ දැනගැම්ම එපා කළ නිසා මට පූජා කිරීමෙන් මමත් නුඹ එපා කරන්නෙමි. නුඹ නුඹේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව මතක නැති කළ නිසාත් මමත් නුඹේ දරුවන් මතක නැති කරන්නෙමි.